පාස්කු ප්‍රහාරය මේකේ තිබෙන්නේ තෞෆීක් ජමාත් සංවිධානය සහ බොදුබල සේනාව වැනි සංවිධාන සහ අනිකුත් සංවිධාන. මේ සංවිධාන වලට සම්පූර්ණ සහාය දීලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. ඒ විතරක් නෙවෙයි දැන්ට අලුත්ම ආරංචිය අපිට ඇවිල්ලා තියෙනවා මඩකලපුව ඝාතනය. පොලිස් කොස්තාපරුන් දෙන්නෙක් අර මාර්ග බාධකයේදී කැටි වලින් කපලා බෙල්ල කපලා මරපු එක. ඒකේ ඒ දෙන්නට සම්පූර්ණ ඒ පරිසරය හදලා දීලා ඒකේ ඉන්ෆර්මේෂන් දීලා ඒකේ බුද්ධිමයව කරලා ඒ තැන් වලට ඒගොල්ලන්ගේ යොමු කරලා ඒක කරන්න කරලා තියෙන්නේ හමුදාවේ හිටපු නිලධාරීන් 4 දෙනෙක්. මේ ගෝඨාභය රාජපක්ෂට සම්බන්ධ කට්ටිය කියලා දැන්ට එළිදරව් එකගෙන. දැන් මේකේ මෙන්න මේ පුද්ගලයා ඒකේ කෙනෙක් මේ පුද්ගලයා අබ්දුල් රසීක් හමුදාවෙන් පඩි ගෙවලා තියෙනවා. හමුදාවෙන් 26 දෙනෙකුට බුද්ධි අංශ වලින් 26 දෙනෙකුට ඒ කාලේ පඩි ගෙවලා තියෙනවා. තෞහීද් ජමාත් සංවිධානයේ 26 දෙනෙකුට වැටුප් ගෙවලා තියෙනවා. එතකොට මේකේ මරාගෙන මැරෙන අබ්දුල් රසීක් කියන එකනා එයා තමයි ලේකම්වරයා විදියට මේ සංවිධානයේ හිටියේ. මේ සංවිධානයේ හිටපු මේ ලේකම්වරයාට එයා ආමි ඉන්ටෙලිජන්ස් හමුදා බුද්ධි අංශ සමාජිකයෙකු කියලා ඔහුට වැටුප් ගෙවලා තිබෙනවා. එයා ඇතුළු 26 දෙනෙක්. හිටපු මේජර් ජෙනරල් වරයෙක් තමයි මේ සියලුම වැඩ කටයුතු සම්බන්ධීකරණය කළා. දැන් මේ පුද්ගලයා 4 දෙනෙක් තමයි කෝඩිනේට් කරලා තිබෙන්නේ. කොහෙද මඩකලපුව පළවෙනි මේ එක කරලා ඒගොල්ලෝ බැලුවා මේක අත්අදා බැලීම හරිද කියලා. එහෙනම් මේක පිටිපස්සේ ඉන්න දෑත කවුද? තෞෆීක් ජමාල් එකේ අදත් ඒක අපිට තවදුරටත් දැන් වබ විවාහ කරගෙන යනවා. එතකොට නියම දේශප්‍රේමීන් කවුද? ඔය කියන වීරයෝ කවුද කියලා අපිට හෙළිදරව් කරගන්නයි. මේ මේජර් ජෙනරල් වරයාම තමයි පෞද්ගලික ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ වෙනුවෙන් ඒකේ මේ මෙහෙයුම් මණ්ඩලය නියෝජනය කළා තිබුණේ ජනාධිපති ඡන්දෙදී. ඒ විතරක් නෙවෙයි ජනවාරි 8 වෙනිදා කුමන්ත්‍රණයේදී බලයේ දිගටම ඉන්න ඔවුන් තමයි උපදෙස් දුන්නේ. නමුත් අවසානයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නීතිපතිවරයා ඇතුළු සියලුම කට්ටිය ත්‍රිවිධ හමුදා නායකයන්ගේ ඉල්ලීම පිට අයින් වෙලා ගියා.